ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර තිබූ රුපියල් මිලියන 5ක මුදල පසුගිය දින රාත්‍රියේ දැඩි ආරක්ෂක රැකවල් මැදියේ මෙම මැදිරිය වෙත රැගෙනනු ලැබුවා. මැදිරිය තුලත් ඉන් පිටතත් ආරක්ෂිත ක්‍රියාමාර්ග දැඩි කර තිබෙන අතර මේ රාත්‍රියේදී එම මුදල් තරඟකරුවන් වෙත ලබා දෙනු ඇති. මම Ashan Dias. This is Sirasa 5 million money drop season 3. රුපියල් මිලියන 5ක සල්ලි පිරමීඩයක්. රුපියල් 100 නෝට්ටු බන්ඩල්ස් 50ක්. එක බන්ඩලයක් රුපියල් ලක්ෂයක්. කවුරුත් තාම ගෙදර අරගෙන ගිහින් නැහැ. අදවත් ගෙදර ගෙනියයිද? අපි බලමු අද ඩ්‍රොප් එකට චැලෙන්ජ් කරන ජෝඩුව. Please welcome Chiran and Megara. Welcome. Chiran, Megara. කවුද Chiran? කවුද Megara? මම Chiran. මම මිගාර අමිතෝදන. Megara. ඔයාගේ surname මොකද්ද? සර්නේම් එක නෙමෙයි ඇත්තටම ලාස්ට් නේම් එක තමයි අමිතෝදන කියන්නේ. අමිතෝදන. හරිම යුනික් නමක් ඒක. හරි මට කියන්න Chiran Megara ඔය දෙන්නගේ රිලේෂන්ෂිප් එක මොකද්ද? මේ අපි දෙන්නට ඇත්තටම මේ අවුරුදු 25ක්. Okay. වයස නෙවෙයි යාළුකමට. යාළුකම. Okay. අපි ඒ කියන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳලා කැම්පස් යන කාලේ ඉඳලා දිගටම හැමදේම එකට තමයි කරේ. ඉතින් අදත් try කරලා බැලුවා මේකත් එකටම කොට දාගන්න පුළුවන්ද කියලා. හැමදේම ඒකේ මට හිතෙන චිරාන්න හොඳම කැලේ කියන අමතකුණා. මොකද ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන කාලේ 6 වසරේදී ඉස්කෝලේ දඳුරගත්තේ. එදා තමයි අපි දැනගත්තේ අපි දෙන්නගම බර්ත්ඩේ එකත් එකයි කියලා. එකම දවසේ බර්ත්ඩේ එකම දවසේ එකම අවුරුද්දේ බර්ත්ඩේ එක ඉස්කෝලේකට ගිහිල්ලා කැම්පස් එකට ගිහිල්ලා මෙයාගේ බේස්මන්ට් එකේ ඉඳලා හැම දෙයක්ම එකට කරන එකම දවසේ ඉපදිච්ච එකම පන්තියේ එකම ඉස්කෝලේ අවුරුදු 25ක යාළුකම. හරි බාරගන්න ලක්ෂ 50ම මිලියන 5ක් දැන් ඕගොල්ලන්ගේ Chiran Megara ළඟට එන්න අල්ලලා බලන්න මේ දැන් ඕගොල්ලන්ගේ මේක. ඕගොල්ලෝ ප්‍රශ්න 7ම මේක රැකගෙන හිටියොත් මේ මිලියන 5ම අරගෙන යන්න පුළුවන්. මට කලින් ඉඳලා තිබ්බ ප්‍රශ්නයක් ඇත්තට මේ ඇත්තම සල්ලිත් තියෙන කියලා දැන් තමයි ඒක සකේ නැතුව ගියේ. ගේම් එකේ තරඟ කොන්දේසි එහෙම දන්නවද ඔයගොල්ලෝ? ඔව්. මම මතක් කිරීමක් කරන්න. පොඩි මතක් කිරීමක් කරන්න හොඳයි මං හිතන්නේ. අනිවාර්යෙන්. ඔගොල්ලන්ගේ අතේ දැන් තියෙනවා මිලියන 5ක්. මගේ අතේ තියෙනවා ප්‍රශ්න 7ක්. ඔගොල්ලන්ගේ ඉස්සරහ තියෙනවා ඩ්‍රොප්ස් 4ක්. පිළිතුරු 4ක් ලැබෙනවා. හැබැයි එක පිළිතුරයි නිවැරදි. උත්තරේ දන්නේ නැත්නම් ෂුවර් නැත්නම් සල්ලි ටික බෙදලා තියන්න පුළුවන්. හැබැයි හැම ප්‍රශ්නයකදීම එක ඩ්‍රොප් එකක් හිස්ව තියන්න ඕනේ. හැම ප්‍රශ්නයකදීම අතේ තියෙන සියලු මුදල් පාවිච්චි කරන්න ඕනේ. වැරදි උත්තරයක් මත තියෙන සල්ලි ඩ්‍රොප් එකෙන් වටුණායින් පස්සේ ඔයගොල්ලන්ට ආයෙත් ඒක ලැබෙන්නේ නැහැ. 7 වෙනි ප්‍රශ්නෙන් පස්සේ ඉතුරු වෙන සල්ලි ඔක්කොම ගෙදර අරගෙන යන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්න 3ට ඔයගොල්ලන්ට තප්පර 60ක කාලයක් හම්බ වෙනවා. පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ අතර ඔයගොල්ලන්ට හම්බ වෙනවා ක්වික් චේන්ජ් කියලා අවස්ථාවක්. ඒකේ තප්පර 30ක් ලැබෙනවා. කැමති නම් තීරණය වෙනස් කරන්න. හැබැයි එකපාරයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඔය ටික මතකයි? හරි. පැහැදිලි? එකඟයි කොන්දේසි වලට? අනිවාර්යෙන් එකඟයි. හරි. එහෙමනම් Chiran Megara, are you ready to play 5 million money drop? Yes. ගෙදර කට්ටිය, are you ready? එහෙමනම් අපි පටන් ගමු. Chiran Megara, ඔබේ අතේ මිලියන 5යි. මගේ අතේ ප්‍රශ්න 7යි. පළවෙනි ප්‍රශ්නයට අදාළ මාතෘකා. රිලැක්ස් වෙලා ගන්න ඕනේ. Samson Taylor, Wilson Barber. අපි Samson Taylor. Samson Taylor. විශාල කරදරයක්. A. මිහිර සිරිතිලක. පුතාව හිතන්න. B. සහන් රන්වල. C. ප්‍රියන්ත සෙනවිරත්න. ගෝලයා. D. රොඩ්නි වර්ණකුල. මේවා තමයි උත්තර. මේක තමයි ප්‍රශ්නය. කවුද ගෝලයා? ප්‍රියන්ත නේ ඉතින්. නිකන් යනවා ඔය යන්න එහෙම හදිස්සිය එනවද බඩවල්? මේම දෙබස කාගේද? Your time starts now. නිකන් යනවා යන්න එහෙම හදිස්සිය එනවද බඩවල්? සහන් රංගවල. මම හිතන සහන් රංගවල තමයි කියන්නේ යාගේ මේක සහන් රංගවල ෂුවර් 100% ෂුවර්. අපි තියමුනේ මේ අපි ප්‍රියන්ත සෙනවිරත් දේශනා බාබර් එකට ඇයි සම්බන්ධයක් තියෙන්නේ මොකද්ද? බාබර් එකට සම්බන්ධ ප්‍රියන්තක් තියෙනවා.
මේකට තියෙන ටික. නෑ නේද මේ තව තප්පර 35යි තියෙන්නේ. ප්‍රියන්ත තමයි කිව්වේ. ප්‍රියන්ත කියන්නේ මෙතන ඉන්නේ. ප්‍රියන්ත සොරි සොරි. තව තප්පර 15යි තියෙන්නේ. බෙදලා තියමු. ඔකට තියෙන ටික. අන්තිම තප්පර 10. 7 6 මේකට තියෙන 5 මේක මෙයා 3 2 1 ෂේප් එක. That's it. Thumbs up. මෙයා ෆිල්ම් එක කොහෙද හිටියේ? මේ දැන් අර බාබර් ගැන හැවි ටේලර් ගැන හැවි ටේලර්ට සම්බන්ධතාවයක් තියෙනවා නේ. නෑ ඒ ටේලර්ට මෙයාගේ සම්බන්ධය මොකක්ද? එයා එන්නේ මහන්න. එයා මහන්න එනකොට අරය කියනවා ඔය ඔහොම එනවා දැයිස බඩවල් ඊට පස්සේ අපේ අක්කටත් ආවේ කියලා කියනවා. මට මතකයි විදිහ. ඔය හරි. අපි මං ක්වික් චේන්ජ් එකක් ගන්න පුළුවන්. ක්වික් චේන්ජ් අවස්ථාව ගන්නවා. right. බිම තියෙන දෙකත් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. ගන්න පුළුවන්. right. okay. මේ දෙකක් තියෙනවා. Chiran, Megara, your quick change 30 seconds starts now. මම දෙන්නම් ඔය හදලා තියෙනවද? අයි වැටේ දන්නේ නැහැ. ඉන්න තල්ලි ටික. අවසාන තප්පර 10. 9 බිමට 8 7 6 5 4 3 2 1 that's it. එලෝ ගිල්ල මෙලෝ ආවගේ ඇත්තට පොඩ්ඩක්. ඒකට මේ ක්වික් චේන්ජ් නෙමෙයි බිග් චේන්ජ් කියන්න වෙනවා. එකපාරම එච්චර හිත වෙනස් වුණේ ඇයි? පොඩ්ඩක් මේ බඩ සම්බන්ධ ප්‍රශ්නයන්නේ. බඩ සම්බන්ධ අපි ළඟේ අවුරුදු 30 ගණන් වල හැමෝටම ඉතින් මේ බඩ සම්බන්ධ ප්‍රශ්න තියෙනවා. ඒකින්ද අපි හිතුවා මේකට බිග් බෙට් එකක් ගන්න ඕනේ කියලා. නැත්තම් බඩ යනවා. දැන් හරිද? දැන් උත්තරේ ෂුවර්ද? ඔව් හරි. රයිට් අපි ඇහුවේ නිකන් යනවෝ යන්න එහෙම හදිස්සියේ එනවද බඩවල් එහෙම දෙපස කාගේද කියලා ඇහුවේ ඒ මිහිර සිරි තිලක කියන උත්තරේ ඔයගොල්ලෝ හිස්ව තියලා තියෙනවා B සහන් රන්වල කියන උත්තරේට ඔයගොල්ලෝ මිලියන 5ම තියලා තියෙනවා අර වැටිච්ච ලක්ෂ දෙකත් ඇතුළුව C ප්‍රියන්ත සෙනවිරත්න ඔයගොල්ලෝ හිස්ව තියලා තියෙනවා D රොඩ්නි වර්ණකුල ඔයගොල්ලෝ හිස්ව තියලා තියෙනවා right Chiran Megara end ඉස්සරහට It's time for the drop. යයිද? නෑ ප්‍රියන්ත නෙමෙයි ප්‍රියන්ත තමයි කියන්නේ අක්කගේ සීන් එක. මට ප්‍රියන්ත කියනවා මතකයි සීන් එක. ප්‍රියන්ත අතර ඉන්න නිසා තමයි කන්ෆියුස් වෙන්නේ. ඕකේ. එයා කියන්නේ අර කලින් මෙෂර්මන්ට් එක ගන්නකොට බඩ තිබුණ නෑ හරි මොකක් හරි. ලක්ෂ 50ම අතේ තියාගෙන ඊළඟ ප්‍රශ්නයට යනවා. Congratulations boys. බලමු චිරාන් සහ මිගාර අවුරුදු 25ක යාළුවෝ දෙන්නෙක් ඊළඟ ප්‍රශ්නයට මුහුණ දෙන්න කොහොමද කියලා. Right, චිරාන් මිගාර ලෑස්තිද ඊළඟ ප්‍රශ්නයට යන්න? ඔව්. චිරාන් මිගාර ඔබේ අතේ මිලියන 5යි මගේ අතේ ප්‍රශ්න 6යි. මීළඟ ප්‍රශ්නයට අදාළ මාතෘකා. වෛද්‍යවරු නීතිඥවරු. ස්ටැට් ප්‍රශ්නයක්ද? වෛද්‍යවරු එක ගමු. ඔකට ස්ටැට් එකක් හරි නීතිඥයෙක් කොහොමද දන්නේ නැහැ නේ. වෛද්‍යවරු වෛද්‍යවරු ප්‍රශ්නය ගන්නවා. වෛද්‍යවරු තෝරා ගැනීම. උත්තර A සභා නායකවරයා දැන් කතා නැහැ. B විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා පක්ෂ ප්‍රධානයි. ගයන්ත කරුණාතිලක C අගමැතිනිය හරි. D කතා නායකවරයා සභානායක නලින්ද ජය. ඒවා තමයි නලින්ද උත්තර. ජයතිස්. සභානායක. මේක තමයි එයානේ ඔය ප්‍රශ්නේ. විමල්නේ. සභානායක බිම කතානායක තමයි දැන් වෛද්‍ය. මේ අතරින් වෛද්‍ය උපාධියක් ඇත්තේ කාටද? ජගත්- Your time ජගත්තනේ. starts now. කම් කම්.
මේ ලස්සන කතානායක ජගත් වික්‍රමරත්න වෛද්‍යවරයෙක්. වෛද්‍යවරයෙක්. ඒක නිසා අපි ඒකට තියන්න තීරණය කරා ශිරාන් ඇත්තටම සභානායකටත් වෛද්‍ය උපාධියක් දෙන්න මේ වෙලාවේ උපාධි රාහින ප්‍රශ්නයක් වෙලා තියෙනවා. තා පොඩ්ඩෙන් වැරදි උපාධි දෙන්න ගිහිල්ලා අපිටත් ප්‍රශ්නයක් වෙනවා. මම දෙන්න මෙතන. ආචාර්ය ප්‍රශ්නේ තමයි ගොඩක්ම වෛද්‍යනේ ආචාර්ය කේස් එක නෙවෙන්නේ හිරයන් වෙන ගන්න නැහැ. තප්පර 30ක් ඉතුරුයි. ඒ වෛද්‍ය නේද අරගෙන මේ අරයා ජගත් ડોක්ටර් ජගත් නේද? ඔව්. තප්පර 20ක් ඉතුරුයි. නලින්ද ජයතිස්ස කවුද? නලින්ද ජයතිස්ස විපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා. අවසාන තප්පර 10. 9 එනවාද? 8 7 6 වෛද්‍යනේ ජගත් 5 4 3 2 1 That's it. අර ආන්දපක්ෂයේ ප්‍රධාන සංවිධායක. මේ අතරින් වෛද්‍ය උපාධියක් ඇත්තේ කාටද? A සභානායකවරයා, B විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා, C අගමැතිනිය, D කතානායකවරයා. ඔගොල්ලෝ A උත්තරේ සභානායකවරයා හිස්ව තියලා තියෙනවා. B විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා හිස්ව තියලා තියෙනවා. C අගමැතිනිය හිස්ව තියලා තියෙනවා. D කතානායකවරයා මත ලක්ෂ 50ම තියලා තියෙනවා. ශිරාන් මිගාර එන්න ඉස්සරහට. Boys, it's time for the drop. නායක නලින්ද මේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකයා බිමල් තමයි. විමල්නේ සභානායක හැමතිස්සෙම කතා කරන්න කිව්වේ. කතානායක වැඩි ඉඳන් කතානායක තින් කොහොමද ડોක්ටර් කෙනෙක්? ඈ කතානායක කොහොමද ડોක්ටර් ඒක තමයි මට ඒක මතකයි. මාත් ඇත්තටම අරකට වඩා ඒ මතකේ හොඳයි කියලා හිතලා තමයි ඒක හිතුවේ. ෂුවර් නේ. මේ වගේ ලාවට ඇයි ඒ අන්ෂුවර් හිතලා කියන්නේ දැන් කතානායකගේ දොස්තරකම ගැලෙවුවොත් තමයි ප්‍රශ්නේ. ග්‍රාන් විගාර දෙවනි ප්‍රශ්නෙත් ඉවර කරලා තවමත් මිලියන 5ක් අතේ තියාගෙන ඉස්සරහට යනවා. Congratulations. අපි දෙමු තවත් අපුඩියක්. This is Sirasa 5 Million Money Drop Season 3. We'll see you after this break. Welcome back. You're watching Sirasa 5 Million Money Drop Season 3. Right. ශිරාන් මිගාර තාමත් තියෙනවා ලක්ෂ 50ක් අතේ. මට කියන්න කොහොමද වයිෆ් ලව හම්බුනේ ඔයගලන්ට? ඒකත් එකටද කරේ ඔය දෙන්න ප්ලෑන් කරලා? එකට නෙවෙයි ඉතින් මට නම් ඇත්තටම අපි එකම කැම්පස් එකේ තමයි එකම සමකාලීනව ඉඳලා තියෙන්නේ. ඒ වුණාට පසු කාලීනව තමයි හම්බුනේ. වයිෆ්ද? ආ රයිට්. මොකක්ද ඒ කතාව? ලොකු කතාවක් නෑ. අපි මේ ප්‍රොපෝසල් එකකින් තමයි. හැබැයි ඉතින් මං වයිෆ් අඳුරගෙන ෆෙන් රික්වෙස්ට් එකක් දානකොට මම ඒක ඕල්රෙඩි දාලා තිබුණේ. හැබැයි ඇක්සෙප්ට් කරලා තිබ්බේ නැහැ. බ්ලැක් ලිස්ට් වෙලා වගේ තිබිලා තියෙන්නේ. පස්සේ හරි ඒක අරගත්තා. දැන් ඉතින් එයාට මේ වගේ අවස්ථා ගොඩ දාන්න ඉතින් මම හැමතිස්සම කවුරු හරි ඇහුවොත් කියන්නේ මගේ වයිෆ් තමයි මගේ ජීවිතේට ආලෝකය. මට එළිය දෙන්නේ එයා. මොකද එයා වැඩ කරන්නේ විදුලි බල මණ්ඩලයේ. වගේ ජීවිතේට එළිය දෙන්නේ. ඒ කියන්නේ අපේ ජීවිතවලටත් ඔයාගේ වයිෆ් තමයි එළිය දෙන්නේ. ඔව් අනිත් නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හරි. ඔක්කොම ලේසි මේකත් ලේසි. තව ප්‍රශ්න පහයි තියෙන්නේ. ලක්ෂ 50 ප්‍රශ්න දෙකකට අරන් ආවා. තව ප්‍රශ්න පහයි තියෙන්නේ. ඒකත් මේ වගේම උත්තර දීලා ලක්ෂ 50ම ගෙදර අරන් ඉන්න තියෙන්නේ. ලේසි. ලෑස්ති? ලෑස්ති. හරි. ශිරාන් මිගාර ඔබේ අතේ මිලියන 5යි. මගේ අතේ ප්‍රශ්න 5යි. මීළඟ ප්‍රශ්නයට අදාළ මාතෘකා. සාරංග දිසාසේකර දිනක්ෂි ප්‍රියසාද්. අපි දිනක්ෂි ප්‍රියසාද්ව තෝරගන්නවා. අපි දිනක්ෂි ප්‍රියසාද්ව තෝරගන්නවා. දිනක්ෂි ප්‍රියසාද්. උත්තර. A. ශාලනි තාරක. B. මිෂෙල් දිල්හාරා. C. උදාරි වර්ණ කුලසූරිය. මිෂෙල් මම අඩු වයස. සහ D. සමනලි ෆොන්සේකා. මේවා තමයි උත්තර. මේක තමයි ප්‍රශ්නය.
ඔව් අයින් වයස වැඩි එක්කෙනා නෑ හිටියේ. නෑ මේ දිනක්ෂික සම්බන්ධ. දිනක්ෂි ප්‍රියසාද් හා එකම වසරක උපත ලැබුවේ මින් කවුද? Your time starts now. දිනක්ෂි 90. සල්ලනි අපිට වඩා දිනක්ෂි මචං 87 නෑ නෑ 90. 87 90ද? ඔව්. සල්ලනිත් නෙමෙයි උදාරිත් නෙමෙයි සම්පිත් නෙමෙයි මෙයා තමයි. මිෂෙල් ගොඩක් පොඩි. මිෂෙල් ගොඩක් පොඩි මං හිතන්නේ. මිෂෙල් නෙමෙයි. මිෂෙල් නෙමෙයිද? සල්ලනි මචං වැඩිමල් අපිට වඩා. ඒ කියන්නේ 87ද? උදාරියෝ සම්මලී නෙමෙයි. එහෙනම් මචං බෙදලා දෙන්න. 16ක් තියෙන්නේ. ඈ? ඔය කීයක් තියෙනවද ඔක? මචං සමල්ලීට තියන්න ඕනේ සමල්ලි වයසයිද? සමලිතක් තියන්න. ඈ? සමලිතක්. මෙයා ශලනි මචං වැඩිමල් අනිවාර්යයෙන්. ඒක කවුන්ට් එකක් ගන්න තප්පර 10යි තියන්නේ. තප්පර 10යි. නෑ ශලනි තියන්න බෑනේ. 8 7 කොහකට දෙන්න දෙන්නේ? මෙයාට දෙන්න. 3 2 1 ඉතුරු මෙයාට දෙන්නේ. That's it. Time's up. දිනක්ෂි ප්‍රියසාද් හා එකම වසරක උපත ලැබුවේ මින් කවුද? A. ශාලිනී තාරකා, B. මිෂෙල් දිල්හාරා, C. උදාරි වර්ණකුල සූරිය, D. සමනලී ෆොන්සේකා. හොඳ ප්‍රශ්නයක් ඇත්තටමනේ. මේක නම් ඇත්තටම අපිට විශ්වාසය අපි ගෑනු ළමයි ඔක්කොටම එක වගේ කැමති හින්දා මේ කවුද අපි තෝරගන්නේ? වයස හොයන්නේ නැහැනේ කාගේවත්. ඉතින් ඇත්තටම හොඳ නැහැ කියනවනේ ගෑනු ළමගේ වයසන්. අපි වයස් ભેදකින් තොරව මේගොල්ලන්ට ගේ කලා නිර්මාණ රස විඳිනවා. ඒ හින්දා ඉතින් මේ කලා නිර්මාණ රස විඳිනවා. වයස් ඒ දෙන්නේ ભેදකින් මේකෙන් අවුට් වුණත් කරන්න දෙයක් නැහැ. ඇත්තට විශ්වාසයක් නැහැ මේ පිළිතුරු තුන ගැන. Right. ඔගොල්ලෝ A. ශාලිනී තාරකා හිස්ව තියලා තියෙනවා. එක ඩ්‍රොප් එකක් කොහොමත් හිස්ව තියන්න ඕනේ. ඔගොල්ලෝ තීරණය කරා ශාලිනී තාරකා කියන උත්තරේ හිස්ව තියන්න. B. මිෂෙල් දිල්හාරා ලක්ෂ 22ක් තියලා තියෙනවා. C. උදාරි වර්ණකුල සූරිය ලක්ෂ 16ක් තියලා තියෙනවා. D. සමනලී ෆොන්සේකා එලිමිනේට් කරන්න තිබුණා. ලක්ෂ 12ක් තියලා තියෙනවා. And ඉස්සරහට මේකේ සල්ලි වැට. it's time for the drop. මේ සම්මලි ෆොන්සේක නම් පට්ට බෑඩ් චොයිස් නේ. ඈ? ඒකේ වෙලාව කලබලෙට හිතුවේ නැති හරි අපරාධයි. අර මම ධාරි වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. බැරි නෑ. ඈ? ශාලිනී තමයි. ෂුවර්? 89. දැන්නේ මතක් වෙන. 89. 89 නේ. ඔව්. ඈ? ගන්න chance එක වැඩි නේ. තමයි ප්‍රශ්නේ. කියන්නේ ප්‍රශ්නේ. දිනක්ෂි ප්‍රියසාද් සහ ශාලිනී තාරකා දෙන්නම 1990. ඔයා කිව්වනේ 90 කියලා. මං හිතන්නේ මම දැක්කමයි ප්‍රශ්න දෙකකට කෙලින්ම ලක්ෂ 50ම අරගෙන එක ප්‍රශ්නෙන් ලක්ෂ 50ම නැති කරගන්නවා. දැන් කරන්න දෙයක් නැහැ. වෙන්න ඕන දේ වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් thank you so much for playing 5 million money drop. Boys, Thank you. all the very best. දැනට ඔබෙන් සමුගන්න වෙනවා. සුබ ගමන්. Thank you. ශිරාන් මිගාර හරිම යුනීක් යාළුවෝ දෙන්නෙක් හරිම යුනීක් විදිහට තරගයෙන් ඉවත් වුණා. ඒක තමයි මේ තරගයේ ස්වභාවය. This is Sirasa 5 million money drop season 3. අපි තවත් ජෝඩුවක් එක්ක තව ටිකකින් හම්බෙමු after this break. Welcome back. You're watching Sirasa 5 million money drop season 3. කලින් ජෝඩුවට අවාසනාවන්ත ලෙස තරගෙන් ඉවත් වීමට සිදු වුණා. That's the way the game goes. ඔක තමයි තරගයේ ස්වභාවය. හැබැයි දැන් තවත් ජෝඩුවක් ලෑස්ති වෙලා ඉන්නවා drop එකට challenge කරන්න. අපි ඒගොල්ලන්ව හඳුනාගමු.
Please welcome Srinath and Dilrukshi. Thank you. Shan, how are you? Welcome. Good to see you, Shan. Nice meeting you. Welcome. Thank you very much. ඔගොල්ලන්ගේ support group එක මොනවද? ශ්‍රී දිල් ඒ කියන්නේ ඔයගොල්ලන්ට කියන්නේ ශ්‍රී කියලාද කියනවා? Free and deal. ශ්‍රී and Dil. Yeah. අපි එහෙම මෙන් දෙන්න මාත් එහෙම ආසයි. යන්න හොඳයි. මං කියන ශ්‍රී your Dil. ශ්‍රී your Dil. Deal, yeah. Right. මට කියන්නකෝ ඔයගොල්ලෝ ගැන පොඩි විස්තරයක්. Husband and wife? Husband and Starting off. හරි. එතනින් එහාට අශාන් මම ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු ඩිපාර්ට්මන්ට් ඔෆ් ස්ටේට් දැන් අවුරුදු 16ක් වැඩ කරනවා. right okay. පොඩි හොබීස් වගේක් තියෙනවා. ලොකුම හොබි එක තමයි ඔරලෝසු එකතු කිරීම, wrist watches. wrist washers එකතු කිරීම. දැන් 30ක් තියෙනවා. I think not the highest brand but Right. middle range වගේ Tag Heuers, Tissot, Longines, Luminox ඒ වගේ මොකක් Sure. brand Okay. 30ක් තියෙනවා. right. ඊට අමතරව expensive hobby එකක් නේද හැබැයි. එක්ස්පෙන්සිව් අර ලොකුම රේන්ජ් එකට යන්නේ නැහැ. Rolex එහෙම තාම නැහැ. Still. ඔව් මේක හම්බුනොත් ඉන්න යනවා අනිවාර්යයෙන්. දැන්ට ප්ලෑන් එකක් ගහගෙන ඒක ඉන්න නෑ. බලහන. දැන්ට ප්ලෑන් එකක් ගහගෙන. okay. ඊට අමතරව ස්ටෑම්ප්ස් එකතු කරනවා, ටයිස් එකතු කරනවා. stamps ties and wrist watches. okay. මෙයාට හුඟක් කට්ටිය අඳුරන්නේ කිරි කියලා. කිරි. කිලි. ඔව් කිරි කියනවා, කිරියා කියනවා, කිරිබ්බි කියනවා. මේ නම් ගොඩයි. ඒ මම දාපු නම් නෙවෙයි, මෙයා යුනිවර්සිටි එකේ ඉන්න කාලේ දාපු right. නම්. okay. දැන් ඔයා ඔක්කොම අහගෙන හිටියා. ඔයා මොනවද කරන්නේ කියන්නකෝ ඉස්සෙල්ලම. මගේ ජොබ් එක නම් කාන්තාවන් තමයි උදව් කරන්න තියෙන්නේ මට. ඒ කියන්නේ කවුන්සලර් කෙනෙක්. කවුන්සලර් කෙනෙක්. යා අනිත් එක වනිතා කටයුතු නිලධාරි ඒ කෙනෙක්. කියන්නේ මනෝවෛද්‍ය උපදේශකවරියක් කිව්වොත් බොහෝ දුරට නිවැරදි. බොහෝ දුරට නිවැරදි. ඔව්. right. අපි නම් ස්ටාර්ට් කරමු නිකන් පටන් ගන්න start කලින් ශ්‍රී Dil this is yours මෙන්න මිලියන 5 මම ඔයගලන්ට බාර කරනවා. අපි මෙතනට ආවට කමක් එන්න ළඟට එන්න this is yours. මේ අල්ලලා බලන්න. සල්ලි නේද? ඔව්. අත්ත සල්ලි. Detail Um, ඔක්කොම බලන්න රුපියල් 100 නෝට් ඔක්කොම තියෙන්නේ. 5 මිලියන් තියෙනවා නේ? yeah 5 million. එක බන්ඩල් එකක් 1 lakh. හංග ගන්න බෑ. ඔයා ගෙන හංග ගන්න ඕනේ නෑනේ. ඒක තමයි ගෙනියන්න පුළුවන් නේද? ආ? ගෙනියන්න පුළුවන් නේ. ගෙනියන්න පුළුවන් ඔක්කොම ටික. ඒක තමයි. watches කීයක්ද 5 million ඔව්, ඒක කියන්නේ. නේද? very excited. very nice. හරි. එහෙනම් ශ්‍රී Dil දැන් මේක ඕගොල්ලන්ගේ. ඒක හොඳට හිතට ගන්න ඕනේ. This is your money to lose. Definitely. මම මතක් කිරීමක් කරන්න තරඟ කොන්දේසි ටික. Alright. ඕගොල්ලන්ගේ අතේ තියෙනවා මිලියන 5ක්. මගේ අතේ තියෙනවා ප්‍රශ්න 7ක්. මෙතන ඉස්සරහ තියෙනවා drops 4ක්. ඕගොල්ලන්ට පිළිතුරු 4ක් ලැබෙනවා. හැබැයි එක පිළිතුරයි නිවැරදි. උත්තරේ දන්නේ නැත්නම් ගොඩක් වෙලාවට සල්ලි බෙදලා තියෙන එක ඇඟට ගුණයි. ගුණයි. බෙදලා තියද්දි එක drop එකක් හැම වෙලෙම හිස් තියන්න ඕනේ. හැම වෙලෙම තමන්ගේ අතේ තියෙන සල්ලි ඔක්කොම පාවිච්චි කරන්නත් ඕනේ. වැරදි උත්තර වල තියෙන සල්ලි වැටුණයින් පස්සේ ඔයගලන්ට ආයෙ ඒක ලැබෙන්නේ නැහැ. 7 වෙනි ප්‍රශ්නේ පස්සේ ඉතුරුලා තියෙන සල්ලි ඔක්කොම ගෙදර අරගෙන යන්න පුළුවන්. පළවෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ අතර ඔයගලන්ට ලැබෙනවා එක අවස්ථාවක් quick change කියන අවස්ථාව. ඒ වෙලාවට ඔයගලන්ට ඕන නම් තීරණයක් වෙනස් කරන්න තප්පර 30ක් වැඩිපුර ලැබෙනවා. හැබැයි එක වතාවයි පාවිච්චි කරන්න පුළුවන්. ඔච්චරයි. එච්චරයි. ලේසි. ඔව්. පැහැදිලි? හොඳටම පැහැදිලි. ඒකයි. okay. all right. එහෙනම් ready. Shree, Dil, Yep. are you ready to play 5 million money yeah, draw? yeah. ready to play. Ready. Yes. Yes. Gather a kattiya. Are you ready? Yeah. Let's begin. Shree, Dil. Yes. ඔගොල්ලන්ගේ අතේ මිලියන 5යි. මගේ අතේ ප්‍රශ්න 7යි. 7යි. පළවෙනි ප්‍රශ්නෙට අදාළ මාතෘකා. සුනක උපත් සුනක ලක්ෂණ. මොකද ගන්නේ? ගැලපෙන මාතෘකා. ගැලපෙන යාසේ මාතෘකාව. තමයි. සුනක ලක්ෂණ ගමුද? ලක්ෂණ? සුනක ලක්ෂණ ලක්ෂණ. උපද්ද ගන්න. පට්ටික කමාල් වගේ. අමාරු. ලක්ෂණ ගමු. ලක්ෂණ ගමු. හරිද? හරි. හරිනේ? හරිනේ. හරි. සුනක ලක්ෂණ ගමු. සුනක ලක්ෂණ. සුනක ලක්ෂණ කන්ෆර්ම් නේ? තෝරා ගැනීම. හරි නේද? හරි. හරිනේ? හරි. let's see. උත්තර. හා. A. Pomeranian. Pomeranian. Okay. B. Beagle. Beagle. C. Chihuahua. Yes. සහ D. Pug. Yep. මේවා තමයි උත්තර. මේක තමයි ප්‍රශ්නය. ප්‍රශ්නය අරු වෙයිද? අමාරුද? මේ අතරින් උසින් වැඩිම සුනක වර්ගය කුමක්ද? Your time starts now. Pomeranian නෙමෙයි. බීගල්ද? ශිවාවත් පොඩි. පොඩි. පගිත් පොඩි. බීගල්. හා? බීගල් නේද? ඔන්න බීගල් පොමනේරියන් ඔන්න බීගල් පොමනේරියන් අතර පොඩි මේකක් තියෙනවා. මොකද දෙන්නම සයික සමානයි. නෑ.
පටිද කොම්නේ ගම් කොමනේ කොම්නේ ෂුවර්ද බෙදනවද බෙදනවද දෙන්නද කොම්නේ දෙන්නා කොම් දෙන්න කිවා ශ්‍රී කියවන්න කියනවා සමහන්නේ වැඩිම සුනක වර්ගයක් සුනක වර්ගය අහන්නේ බෙදන්නද දවස පොඩි බබා පග් එකක් පොඩි හරි ඉක්මන දෙන්න චිවාව අපර 20යි දෙන්නේ. ඉක්මන දෙන්න අය පොඩක් බෙදමුද නෑ පක්කන ෂුවර්ද ශ්‍රී give 15 seconds left. දෙන්න ශ්‍රී අපර 10 දෙන්නේ. 10 9 8 දෙන්න ශ්‍රී 7 දෙන්න මේක 3 2 1 That's it. Yeah, that's it. Time's up. Shri Dill. ටයිම් එක ගැන කන්සර්න් වෙන්න ඕනේ. ඒක තමයි ඩිස්කෂන්ස් වලට ගියා ඔගොල්ලෝ ටයිම් එකට පැනනයින් පස්සේ බන්ඩල්ස් තුනක් තිබ්බා. අන්ෆෝචුනේට්ලි මට ඒක අයින් කරන්න වෙනවා ඒක. So මෙතනින් තුනක් අපිට අයින් කරන්න වෙනවා. That's 3 bundles. That's 3 lakhs. මෙතන ඉතුරු වෙලා තියෙනවා 1 2 3 4 5 6ක්. That's 9 lakhs that you have not used. පාවිච්චි කළා නෑ. ලක්ෂ 6ක් bundles 6ක්. මේ අතරින් උසින් වැඩිම සුනක වර්ගය කුමක්ද? දැන් කල්පනා කරන්න ඔයගොල්ලෝ තියලා තියෙන උත්තර ගැන satisfied ද කියලා. satisfied නැත්නම් quick change එක පාවිච්චි කරන්න පුළුවන්. quick change එක පාවිච්චි කරොත් මේ මිස් වෙච්ච සල්ලි ටික ආපහු තියාගන්නත් පුළුවන්. to for the quick change නේද? ඒක අපිට මිස්සර් සල්ලි දාන්න පුළුවන් නේ. අපි දෙකකට බෙදමු බබා. මොකද කරන්නේ බීගල් දෙනවද ෆොග් ගන්න මට චිවාව අපි චියාව තියමුද? බෑ එහෙම බෑ එකක් කියන්නකෝ චිවාව චූටි මම දන්න තරමින් චිවාව පොඩි එයා ලංකාවේ චිවාවයි පොමනේ ටිකක් සමාන උසකින් යන්නේ. හරි මේක චිවාවක් කියන්නේ මේක බීගල් කියන්නේ. Can we go for the quick change? Okay. You ready? Yeah. Shri, Dill, your quick change 30 seconds starts now. මේක දෙන්නකෝ ඔය දෙක හරිද? Yeah. Keep like this. Bigger? We keep some more money there. ඔව් කම නැද්ද? Come on, yeah. Ashani sang the Last 10 seconds. Yeah, that's it. Yeah. 9, Let it go. 8, 7, Let it be, let it be. 5, 4, 3, 2, 1. That's it. Time's up. Shoot. අපි ඇහුවේ මේ අතරින් උසින් වැඩිම සුනක වර්ගය කුමක්ද? ඒ උත්තරේ පොමරේනියන් ඔගොල්ලෝ ලක්ෂ 31ක් මිලියන 3.1ක් තියලා තියෙනවා. බීගල් B උත්තරේ ලක්ෂ 13ක් 1.3 මිලියන්. C චිවාවා කියන උත්තරේට ලක්ෂ 6ක් තියලා තියෙනවා. සහ D පග් කියන උත්තරේ හිස්ව තියලා තියෙනවා. කොහොමත් එකක් හිස්ව තියන්න ඕනේ. තනක කොන්දේසි යනවා. Right. එන්න ඉස්සරහට. So for the best. Yeah. It's time Please help us. for the drop. Please, 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 please. Please let it be. Let it be. Let it be. Brilliant. ලක්ෂ 13ක් ඉතුරුලා තියෙනවා. You made a wrong choice. වැරදි choice එකක් කරා. හැබැයි ලක්ෂ 13ක් තාම අතේ තියෙනවා. Come on, we made a mistake. That's okay. Yeah. මේ ටික තියාගමු. Mistakes වෙනවා. ලක්ෂ 13ක් අතේ තියෙනවා. ප්‍රශ්න 6ක් ඉතුරුලා තියෙනවා. Mistakes අවම කරගෙන ඉස්සරහට ගියොත් 13ම අරගෙන යන්න පුළුවන්. හොඳයි හොඳයි. ඔය තියෙන්නේ හිනාව. All right. අපි එහෙනම් move on වෙනු ඊළඟ ප්‍රශ්නෙට. Move on වෙමු. අපි බලමු මේ දෙන්න කොහොමද ඉස්සරහට යන්නේ කියලා. Alright, එකපාර ලොකු ෂොක් එකක් ආවනේ පොඩි හිකප් එකක් පළවෙනිම ප්‍රශ්නෙන්. පළවෙනි ප්‍රශ්නේ සල්ලි ගොඩක් වටනවා. ගොඩක් වැටුණා. හැබැයි දැන් ඉඳන් යන්නේ මේක අලුත් ගේම් එකක් විතර හිතාගෙන යන්න ඕනේ. ලක්ෂ 13ක් අතේ තියෙනවා ප්‍රශ්න 6කට උත්තර දෙන්න තියෙනවා. That's it. Simple. ඔයා එම්බසි එකක කිව්වනේ ඇමරිකන් එම්බසි එකේ United States Department of State yes. ඩිපාර්ට්මන්ට් ස්ටේට් එකේ ෂා. ඒක කොච්චර කාලයක් වැඩ? 16ක්. අවුරුදු 16ක. ඊට කලින් මොනවද කරේවා? ඊට කලින් Navy එකේ හිටියා. Navy එකේ. I retired as a I'm not retired it was at a
අයිය නැතුන යුද්ධෙදී right MI24 පයිලට් කෙනෙක් okay ඊට පස්සේ මම ලෙෆ්ටනන්ට් කමාන්ඩර් කාලේ අයින් වුණා. Navy එකේ lieutenant commander කෙනෙක්. We have a war hero මෙතන ලංකාවේ විරුවෙක් මෙතන ඉන්නේ අපි දෙමු අප්පුඩිය. That's beautiful. It's an honor, sir. It's an honor. Thank you very much, sir. Thank you for your service. Thank you very much. Shri, Shah. Okay, මට නිකන් respect එක එහෙම් පිටිම තවත් වැඩි වුණා. Wow. I'm honored Thank to be you. on this stage with you. Thank you very much. Shri, Dil, last එහෙනම් ඉස්සරහට යන්න. ඇස්සේ All right. ඕගොල්ලන්ගේ අතේ ලක්ෂ 13යි. මගේ අතේ ප්‍රශ්න 6යි. මීළඟ ප්‍රශ්නයට අදාළ මාතෘකා. Mind your language, Knight Rider. We go for mind your language. Ah. I choose mind your language. හරිද ඒක? Yeah. මයිනෝලජි? Yeah. හරි. Mind your language. Mr. තෝරා Brown. ගැනීම. Mr. Brown මතකයි. Let's see. උත්තර. A. Anna Schmidt. Tuja. Okay, German. B. Jamila. Jamila. Pakistan. C. Dolores Courtney. Spanish. And D. Ranjit Singh. Indian. India. Yep. I know the මේවා characters. තමයි උත්තර. Oh, I know the characters. මේක තමයි ප්‍රශ්නය. ප්‍රශ්නය. Mind your language ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අයෙක් නොවීය. නොවූයේ කවුද? Your time starts Ranjit Jamilia now. and Ashmi. Ranjit Singh Hitia. Jamilia is there. ඇනා හිටියද? Dolores Court. හිටියද? Dolores Courtney බබා මේ head mistress. හිටියේ නෑනේ. එයා හිටියේ නෑ. කොහොමද දන්නේ? අපර 45 විතරයි. Oh, එයා තමයි මොකද මේ she is the head mistress. She was not in the class but she's කන්නාඩි දාලා හිටියේ හෙන ස්ටික් Mr. Brown ද ශ්‍රද්ධ දාලා ඇනා හිටියා මට හිටියේ. මතකයි. Yeah. 30 seconds left. Miss Courtney කියලා කතා කරන්නේ යාද yes. Dil, Yeah. confident? Confident. Do you want to wait? මේ තප්පර No, 25 වෙනකම්? we can stop the listening clock. Stop the clock. Well done. Thank you. තප්පර 20ක් තියෙද්දි clock එක stop කරා. Yes. ශ්‍රී මේ ගැන ගොඩාක් confident පෙවුන විදිහට. Oh. Right. අපි එහෙනම් confirm කරගමු ඔයගොල්ලෝ තියපු සල්ලි තියපු විදිහ. A. Anna Schmidt Don't eh? කියන උත්තරේ හිස්ව තියලා තියෙනවා. Don't worry. නෑනේ. B. Jamila හිස්ව තියලා තියෙනවා. C. Dolores Courtney අතේ තිබිච්ච ලක්ෂ 13ම තියලා තියෙනවා. හා. D. Ranjit Singh හිස්ව තියලා තියෙනවා. එන්න ඉස්සරහට. It's time for the drop. No worries. You can open the eyes. Let's see. Open the eyes. ඒක. Open the eyes. Asa. Ay, ba? Well done. Round එකක් ගියා ඉස්සරහට කීයක්වත් නැති කරගන්න නැතුව congratulations අපි දෙමු අප්පුඩියක්. Shri and Dil. අපි බලමු Shri and Dil තුන්වෙනි ප්‍රශ්නයට මොකද දෙන්නේ කොහොමද කියලා. All right. Shri and Dil. Yes. Are we ready to Yeah. move on? Ready to move on. Shri, Dil. Yes. ඔයගොල්ලන්ගේ අතේ තාමත් ලක්ෂ 13යි. මගේ අතේ ප්‍රශ්න 5යි. ඊළඟ ප්‍රශ්නයට අදාළ මාතෘකා. 3. ක්‍රිකට් සහෝදරයෝ ක්‍රිකට් සංක්‍රමණිකයෝ. මොකද කියන්නේ? ඔයා කියන්නේ? Ah, what you say? ඔයා කියන්නේ? I'll agree. Okay. සහෝදරයෝ. සහෝදරයෝ. Sure. ගෙත කියලා මට කියන්න මම වැරදි කරා හරි කියලා. කියන්න. කියන්නකෝ. Ah, we go for සහෝදරයෝ ක්‍රිකට් සහෝදරයෝ. ක්‍රිකට් සහෝදරයෝ තෝරා ගැනීම. අරක ගන්න. Let's look at the answers here. උත්තර. A. ලලිත් කළුපෙරුම. B. බන්දුල වර්ණපුර. C. සිදත් වෙත්තිමුණි. මුතම හැඩ බ්‍රදර් කෙනෙක් D. රන්තුගේ. අර්ජුන රණතුංග. රණතුංග. බ්‍රදර් කෙනෙක් හිටියා. දෙන්නට පිටිය. මේවා තමයි උත්තර. මේක තමයි ප්‍රශ්නේ.
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වූ සහෝදරයෙක් නොසිටියේ මින් කාටද? ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම Your time starts සමාජිකයෙක් වූ now. සහෝදරයෙක් නොසිටියේ. සිදා වෙතුන් හිටියා. ඔව්, අර සිදා තුට ඉන්නවා. අර්ජුනත් හිටියා. බන්දුලට බන්දුල හිටියද? නෑනේ. හා? ලලිත් කලුප්පේ වල හිටියේ නැත්තේ. මට අර කියන්න. ලලිත් කලුපරේම. හිටියේ නැත්තේ. Don't. Keep all the money on Lalitt Kalupara. That's okay. We gamble like ෂුවර්ද? another better than you keep half here. Keep තප්පර half here, 40ක් keep half විතර there. බන්දුල තුන හතර පහයි. How many buns are there? 5. I'll keep 6 here then. 5 and 6. 1, 2, 3, 4, 5. තප්පර 30ක් 1, 2, විතර. 3, 4, 5, 6, 7, 8. ඔය හිතන්නේ කවුද කියන්නකෝ? මට බන්දුල වර්ණපුරට සහෝදරි හිටියද මම? මට මතක නැටියට හිටියද? මට මේ දෙන්න ෂුවර් සිතා ඒක තප්පර හරි. 20ක් විතර. හරි. මෙතන ලලිත් කලුප්පේ මම දන්නේ නෑ. Kalupara was a batsman. බන්දුල වලපුරට මට මතකයි. බන්දුලගේ පුතා කියලා. Last 10 seconds. Take it down. 9, ඒ බා 8, let it be. Come on. 7, 6, 5, 4, 3, 2, 1. That's it. We can't done. 7 and 6. ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙක් වූ සහෝදරයෙක් නොසිටියේ මින් කාටද කියලා අපි ඇහුවේ. හරි අපි බලමු ඔගොල්ලෝ සල්ලි බෙදපු විදිය. A ලලිත් කලුපෙරම ඔගොල්ලෝ ලක්ෂ 6ක් තියලා තියෙනවා. B බන්දුල වර්ණපුර ඊට වඩා පොට්ටක් විශ්වාසය වැඩි කරගෙන ලක්ෂ 7ක් තියලා තියෙනවා. C සිදත් වෙත්තුමුණි හිස්ව තියලා තියෙනවා. D අර්ජුන රණතුංග හිස්ව තියලා තියෙනවා. එන්ඩ ඉස්සරහට 3 Dill. It's time for the drop. Congratulations! Thank you very much. ලක්ෂ 7ක් Shri and Dill යනවා හතරවෙනි ප්‍රශ්නයට. You're watching Sirasa 5 million money drop season 3. We will see you after this break. Welcome back. You're watching Sirasa 5 million money drop season 3. ඔබත් කැමති නම් ඩ්‍රොප් එකට චැලෙන්ජ් කරන්න ඔබ හිතනවා නම් ඒ චැලෙන්ජ් එක ඔබට දිනන්න පුළුවන් කියලා කතා කරන්න 77යි 88ට. අද අපිත් එක්ක ඉන්නේ චැලෙන්ජස් හොඳට ෆේස් කරලා ජයගත්තු former Navy Lieutenant Commander Yes. ශ්‍රීනාථ සහ ජීවිතේ චැලෙන්ජස් ෆේස් කරන කට්ටියට උදව් කරන දිල් රුක්ෂි. Shri and Dill. ප්‍රශ්න 4යි ඉතුරුලා තියෙන්නේ. ඉස්සරහට යද්දී පොඩි වෙනස්කමක් දැන් සිද්ධ වෙනවා. ඩ්‍රොප්ස් 4 ඩ්‍රොප්ස් 3කට අඩු වෙලා තියෙනවා. ඔයගොල්ලන්ගේ කාලය තප්පර 60 ඉඳන් තප්පර 75 වෙනකන් වැඩි වෙලා තියෙනවා. So that's a good thing. That's a good thing. Yeah. හොඳට කල්පනා කරලා පැනික් වෙන්නේ නැතුව හිමීට ඉස්සරහට යන්නයි තියෙන්නේ. Shri and Dill. Shri and Dill. Lastද ඉස්සරහට යන්න. Last. Yes. Ready. Okay. එහෙනම් let's move on. ඔයගොල්ලන්ගේ අතේ ලක්ෂ 7යි. මගේ අතේ ප්‍රශ්න 4යි. 4යි. මීළඟ ප්‍රශ්නයට අදාළ මාතෘකා. Debate and say. බලන්න. වෙරළ තීර වනෝද්‍යාන. වනෝද්‍යාන. වෙර දිල ගමුද? හරි. කමන්නේද? කමක් නෑ. හරි. වෙරළ තීර. වෙරළ තීර තෝරා ගැනීම. උත්තර A උතුරු පළාත. වෙරළ තීර. හා. වෙරළ තීර. B නැගෙනහිර පළාත. C දකුණු පළාත. ශ්‍රී පරිසමේ. මේවා තමයි උත්තර. Okay. මේක තමයි ප්‍රශ්නය. ප්‍රශ්නය. වැඩි වෙරළ තියලා තියෙනවා. ඔබ වෙරළ තීරයේ ඇවිදිනවා නම් වැඩිම දුරක් ඇවිදීමට සිදුවන්නේ කවර පළාතකද? නැගෙනහිර. Your 75 seconds starts
Now. It's negative. Anyway, So, good. sure. Yes, I know. Let's keep it here. ඉතුරුද නැගිනිට? Negative. නැගිනිනේ. මොකද නැගිටින්න තමයි කකා හොඳම දැන් ඇවිදි මේ අහන්නේ නුඹ බෙරළ අපරහටක් දිගේ ඇවිදිනවා නම් වැඩිම දුරක් ඇවිදීම සිදුවන්නේ කවර පළාතකද? වැඩිම දුරක්. බීචස් තියෙන නැගෙනහිර. බීච් එක නෙවෙයි අහන්නේ. බෙරළ දිගේ ගොඩක් ඇවිදින්න පුළුවන්ද කියලා අහන්නේ. බෙරළ දිගේ ඇවිදිනවා නම් වැඩිම දුරක් යන්නේ. නැගෙනහිර ට්‍රින්කෝ අහු වෙනවා, බැටරි අහු වෙනවා, දෙපැත්ත අහු වෙනවා. දකුණු පළාත තියෙන්නේ දකුණු පළාත අහු වෙන ගාල්ලෙන් ඉඳන් දිගටම පල්ලෙහාට එන ගන්නේ. ඔව්. එතකොට තප්පර 30ක් විතරුයි. ඉක්මනට. කොහොමද? නැගිටින්න පාරද? දෙමු දෙන්න. හරි උත්තර නැගිටින්නද? දෙකෙන් නැගෙනහිර කියලා. හරිද ඒ උත්තරේ? මම හිතෙනවා. එන්න දකුණු පළාත තියෙමු. දකුණු දෙමු දෙන්න. දකුණු දෙමුද? අවසාන තප්පර 10. 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. That's it. Time's up. Time's up. ඔබ වෙරළ තීරයේ ඇවිදිනවා නම් වැඩිම දුරක් ඇවිදීමට සිදුවන්නේ කවර පළාතකද? මාතර. Right. අපි තහවුරු කරගමු ඔගොල්ලෝ සල්ලි තියපු විදිය. Yeah. ඒ උතුරු පළාත දන්නේ ඒක මම. ඔගොල්ලෝ හිස්ව තියලා තියෙනවා. ඔයා තමයි. B නැගෙනහිර පළාත උතුර ඔගොල්ලෝ හිස්ව තියලා තියෙනවා. පොඩ්ඩයි නේද? C දකුණු පළාත මත ලක්ෂ 7ම තියලා තියෙනවා. එන්න ඉස්සරහට. Thank you. යෝග්‍ය. Yogi. Hard luck. බැරි. It's time for the drop. That's okay, buddy. මෙතනට ආවා කියන එක ලොකු දෙයක්. ඒක නිසා කමන්න. That's all right. හොඳයි නැගෙනහිර තිබ්බේ නැත්තේ. Come on. No, that's okay. Bad luck, buddy. Wah. That's all right. Play the Shri game. and Dale. Unfortunately, Unfortunately. the correct answer was A. උතුරු පළාත. උතුරු පළාත තමයි නිවැරදි උත්තරේ. That's how the game goes. මේක තමයි game එකේ ස්වභාවය. It's the reality. කරන් දෙයක් නැහැ. This is the reality. Sad. Yeah. අපි දෙමු. ශ්‍රීටයි දෙල්ටයි හොඳ අප්පුඩියක් ලස්සන ගේම් එක ප්ලේ කරා. අවාසනාවකට ඉවත් වෙන සිදුනා. එහෙනම් ශ්‍රීනාත, Dilrukshi, I wish you all the very best. Thank you for playing 5 million money drop. දැනට ඔයගලන්ට සමු දෙන්න වෙනවා. ඔය දෙන්නට සුබ ගමන්. Thank you very much. අවාසනාවකට ශ්‍රීනාත සහ Dilrukshi, Shri and Dil හතරවෙනි ප්‍රශ්නෙන් තරඟයෙන් ඉවත්වීමට සිදු වුණා. ඒක තමයි මේ තරඟයේ ස්වභාවය. එහෙමනම් අපි තවත් දවසක තවත් ජෝඩුවක් එක හමු වෙමු. This is Sirasa 5 million money drop season 3. We'll see you next time.
මේ වැඩසටහන දිගටම බලන්න 5 million money drop YouTube channel එක දැම්ම subscribe කරන්න.